තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අප ශ්‍රී ලංකාවේ පළවෙනි පිළිමිගයට උරුමකම් කියන මහනුවර නගරයේ උඩුනුවර ග්‍රාමයේ පිහිටි ලංකාතිලක රජමහා විහාරස්ථානයට. බලන්න යාළුවනේ, මෙම විහාරස්ථානයේ මේ තිබෙන්නේ පැරණි බෝධීන් වහන්සේ. මේක දැන් නම් නවීන විදියට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ලස්සන පරිසරයක මැදේ තමයි මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ. මේ තිබෙන්නේ විහාරස්ථානයේ අනිත් බෝධීන් වහන්සේ. මෙම විහාරස්ථානයේ බෝධීන් වහන්සේලා දෙනමක් පිහිටලා තිබෙනවා. කුඩාවට තියෙන චෛත්‍යය තමයි මේ දිස් වෙන්නේ. ඔයාලට මං පළවෙනියෙන්ම චූටි දෙයක් පෙන්නන්නම්. මෙතන ගලේ තිබුණු ඉදිකිරීමක කුමකෝ සලකුණක් කියලා තමයි මගේ නම් අදහස ඒක. අපි ඒ ගැන පස්සට බලමු. මෙම පිළිමෙගය කැටයම් විශාල ප්‍රමාණයකින් සමන්විතයි. පාදම සම්පූර්ණයෙන්ම කළුගල් කුට්ටි වලින් තමා නිර්මාණය කරලා තියෙන්නේ. ළඟදී සුදුහුණු ආලේප කරලා තියෙන වගේ පෙනුමක් තියෙනවා. මෙම පිළිමිගයට අදාළ සන්නසේ සඳහන් වෙන පරිදි මෙම පිළිමිගය රියන් 80කින් උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ කාලේ මේ දිරාවැටීම් ගරාවැටීම් වලින් පසුව නැවත ප්‍රතිසංස්කරණය කරාට පසු තට්ටු දෙකයි තියෙන්නේ. ඉහත කාලයේදී මේක තට්ටු 4කින් සමන්විත වෙලා තියෙනවා කියලා තමයි සන්නසේ සඳහන් වෙන්නේ. ගල් පතුරු වලින් තමයි පියගැට පෙළ සකස් කරලා තින්නේ. දෙපැත්තෙන් තියෙනවා උඩට නැග්ගාම සිංහ රූප දෙකක්. පැරණි චිත්‍ර අවුරුදු 700කට පරණ චිත්‍ර මේවා. අපි බලමු ඇතුළට ගිහිල්ලා. මෙම පිළිමිගේ ඇතුළ බුදුරජාණන් වහන්සේගේ පිළිමයට දෙපැත්තෙන් තිබෙනවා ඇත් දල දෙකක්. ඒක සැඟවිලා වගේ තමා තියෙන්නේ. යම්තමට පෙනෙන්නේ. මෙම ඇත්දල දෙක කඩොල් ඇතාගේ ඇත්දල දෙක කියලා තමා සඳහන් වෙන්නේ. කුසුල් පිටිය පන්සලේ තිබිලා මේ ඇති වුණ ගැටලු වලින් පස්සේ මඩේ කාලයක් සංගවලා තිබිලා තමා මෙතනට ගෙනල්ලා තියෙන්නේ. ඒක නිසා අවපැහැගැන් වෙලා තියෙන්නේ. පරණ චිත්‍ර විශාල ප්‍රමාණයක් මේකේ තියෙන. මේ හැම චිත්‍රයකින්ම කතාවස්තුවක් තමා පිළිඹු කරන්නේ. මේ හැම දෙයක්ම සිංහලෙන් ලියලා තියෙනවා. ඒ කියන්නේ මධ්‍ය කාලයේ සිංහල භාෂාවෙන්. මෙම දොර අඟල් 4ක් විතර පමණ පළල තනි ලෑල්ලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එකම සරණේරුවක්වත් නැති එකම දොරටුව තමයි මේ. බලන්න, පැරණි තාක්ෂණයට නිර්මාණය කරන ලද දොරටුව. ඔයාලට තව විශේෂ දෙයක් මම මෙතන පෙන්නන්නම්. ඒක මොකක්ද කියන හැඟීමක් මට හිතා ගන්න අමාරුයි. අපි බලමු. ඒක ඔයාලගේ හැඟීම ඔයාලට හැඟෙන දේ කමෙන්ට් කරන්න මට. මෙන්න මේ තියෙන්නේ මොකක්ද?
මේක මට හිතෙන විදියට නිදන් වස්තුවක් තැන්පත් කරලා තිබුණු තැන. වටේට කටුවෙන් රවුමට සලකුණු කරපු පාරක් තියෙනවා. නමුත් මෙන්න මේ වගේ තව් 4ක් තියෙනවා දෙපැත්තෙම. ඔය තව් 4 තියෙන්නේ නම් ඉස්සර කාලේ කණු දෙක ලී කණු සකසලා වහලයක් තිබුණ තැන. මේ තියෙන්නේ පැරණි ටොයිලට් ගල්. වැසිකිලි ගල් දෙකක් දෙපැත්තින් තියෙනවා. උළු සහ පරණ දේවල් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පැරණි වැසිකිලි ගලක්. මෙන්න යාළුවනේ මෙතන තියෙන ප්‍රධාන මංගේ මේ සෙල්ලිපිය එහා පැත්ත දමිළ භාෂාවෙමුත් මෙහා පැත්ත සිංහල භාෂාවෙමුත් තමා තියෙන්නේ. සිංහල කියන්නේ මධ්‍යකාලීන සිංහල. මෙතන තියෙන මේ දැන්වීමේ තියෙන සඳහන් වෙලා තියෙනවා මේක 4 වෙනි බුවනක බාහු රජ සමයේ තමා මෙම විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. මෙම විහාරස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ සේනාධිලංකාර කියන අමාත්‍යවරයා. 3 කෝටි 60 ලක්ෂයක් රන් මසුරන් වියදම් කළා තමයි මේක නිර්මාණය කරලා තිබෙන්නේ. මෙන්න මේ සෙල්ලිපියේ සඳහන් වෙන්නේ මෙම පන්සලට පිළිමිගය, චෛත්‍ය, බෝධිය ඇතුළු අංග සම්පූර්ණ විහාරස්ථානයක් නිර්මාණය කොට විහාරස්ථානයේ නඩත්තුව සඳහා කුඹුරු, එළහරක්, මීහරක් වැනි දේ ලබා දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. විහාරස්ථානයට විරුද්ධ වෙන ඕනෑම අයෙකු නිරයේ ඉපදී කපුටන්, බල්ලන්, පෙරේතයන් වැනි විදියට ඉපදී දුක් විඳිනවා කියන එක තමයි ඔය සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. විහාරයේ 4 පැත්තෙන් දේවාල 4ක් තිබෙනවා. ඒ දේවාල 4 නම් වහලා තියෙන්නේ අපිට ඒවා බලන්න බෑ. බලන්න කොච්චර වෙහසක් දනන්නද ඒ කාලේ මිනිසුන්. මෙතන තියෙන තව දෙයක්. අපි ඒක බලන්න පොඩ්ඩක් ඉදිරියට යමු. මෙන්න මෙතන තියෙනවා මෙම ශිලා ලේඛනයේට උඩ පැත්තෙන්. ඒ කියන්නේ මේ ගල් තලාවේ දැන් අපි ඉන්න පැත්ත උස අනිත් පැත්ත පල්ලම. මෙන්න මෙතන බලන්න මෙන්න මේ තියෙන්නේ මොකද්ද? ඒක මෑත කාලේ කරපු දෙයක්ද කියලාත් හිතෙනවා. නමුත් එහෙම නෑ කියලාත් හිතෙනවා. මෙන්න මේ ගල් කාණුව. පිහිටි ගලේ කටු වලින් තමයි මේ ගල් කාණුව කොටලා තියෙන්නේ. මේ ගල් කාණුව කොටලා තියෙන්නේ මේ ශිලා ලේඛනයේට ගල දිගේ ගලාගෙන එන ජලය යෑමෙන් වැළැක්වීමට. ඒක තමයි මගේ අදහස. මොකද ජලය ගලාන ගියොත් මේක හානි වෙනවා. ඒක මේ පැත්ත දමිළ භාෂාවෙන් තමයි තියෙන්නේ. බලන්න අවට පරිසරය කොච්චර ලස්සනද කියලා. කඳු මුදුනක පිහිටලා තියෙන මෙම රජමහා විහාරස්ථානය වගේම ශ්‍රී ලංකාවේ තිබෙන ගොඩක් රජමහා විහාරස්ථාන තිබෙන්නේ කඳු මුදුන් වල. ඒකට හේතුවත් මම කියන්න. මෙන්න තිබෙනවා මෙම විහාරස්ථානයට ඇතුල් වෙන බටහිර දොරටුව. අපි ඇතුල් වුණේ නැගෙනහිර දොරටුවෙන්. මේ තිබෙන්නේ බටහිර දොරටුව. මෙතන තිබෙනවා තනි කළු ගලේ නිර්මාණය කරන ලද පිය ගැටපෙළ. මේක දැක්කහම ඔයාලට මොකද හිතෙන්නේ? මේ පිය ගැටපෙළ. පල්ලෙහාට යනකොට ඒක වැටෙනවා. අපි පල්ලෙහාට ගිහලා බලමු. මෙතනින් පල්ලෙහාට මෙහෙම ගියපුවාම යාළුවනේ මෙන්න මෙතන තියෙනවා පිය ගැටපෙළට වම් පැත්තෙන් පුංචි සිදුරක්. මේ සිදුර තියෙන්නේ මෙතන යකඩ කණුවක් හෝ ලී කණුවක්
සිටවලා ආධාරකයක් සම්බන්ධ කරන්න හදපු සිදුරක්. අපි යම් පල්ලෙහාට. මෙන්න බලන්න. මේකේ ඔයාලට පේනවද අපි මේ බැහැගෙන යන පියගැට පෙළේ වම් පැත්තෙන් තියෙන තව පියගැට පෙළ. තව පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලමු අපි. තව පියගැට පෙළක් තියෙනවා. ඔන්න බලන්න මම ඔයාලට දෙයක් පෙන්වන්නම් මෙතන. මේ බලන්න. මේකේ තියෙනවා මෙන්න මේ වගේ කටු පාරවල්. කියන්නේ පඩි පෙළ සදීමට ගහපු කටු පාරවල්. මේ පියගැට පෙළේක නැහැ. මේකේ තියෙනවා. අපි මේක දිගේ පල්ලෙහාට බහිමු බලන්න. අර පියගැට පෙළ ටිකක් ගැඹුරට නිර්මාණය වෙලා තියෙනවා. මේක එහෙම නැහැ. බලන්න මේ පියගැට පෙළ තමයි අවුරුදු 700කට කලින් බටහිර දොරටුවෙන් විහාරස්ථානයට ඇතුල් වීමට සකස් කරන ලද පියගැට පෙළ. මේ තියෙන පැරණි දංග. මේ තමයි ආධාරක විදිහට අල්ලගන්න පුරාණයේ නිර්මාණය කරලා තිබිලා තියෙන විදිය. අපි ගොඩක් අවට බලමු. මේ විහාරස්ථානයේ තියෙන්නේ තනිකර විශාල ගල් තලාවක් මත. බලන්න. මනරම් පරිසරයක් තමයි මේ තියෙන්නේ. පල්ලෙන් කුඹුරු, ගම්. ඔයාලට තව දෙයක් මම පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මහනුවර හන්තාන කන්ද මෙතෙන්ට පේනවා. මෙන්න මේ හරිය. මේ තියෙන්නේ හන්තාන කන්ද මහනුවර. හන්තාන කන්ද. බලන්න යාළුවනේ මේ රජමහා විහාර කඳු මුදුන් වල තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ රජ කාලේ හදපු රජමහා විහාර සියල්ලම තිබෙන්නේ කඳුන් මුදුන් වල. ඇයි මේ කඳුන් මුදුන් වල හදලා තියෙන්නේ මේ විහාරස්ථාන සතුරු කලබලයක් ආක්‍රමණයක් ආවොත් ඉස්සර ගමේ විහාරස්ථානය තමයි ප්‍රධානම තැන. සතුරු ආක්‍රමණයක් කලබලයක් ආවොත් ගින්දර හෝ පණිවිඩයක් හෝ දුන්නෙන් තමයි විදලා අනිත් විහාරස්ථානයට දැනුම් දෙන්නේ. විහාරස්ථානය තමයි ප්‍රධානම තැන. ඒක නිසා තමයි කඳු මුදුන් වල නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන මේ මාකරි ඉදිකිරීමක් තිබිලා තියෙනවා. මේ වන්දනාමාන කර ගැනීම සඳහා එන බැතිමතුන්ට ගිමන් නිවා ගැනීම සඳහා පුංචි මඩුවක් එහෙම නැත්නම් ශාලාවක් වගේ දෙයක් මෙතන තිබිලා තියෙනවා. මෙතනට ඉහළින් ගල්තලාවේ චෛත්‍ය ගර්භයට ඉදිරියෙන් තිබිලා තියෙනවා ඊට වඩා විශාල ශාලාවක්. මෙන්න මෙතන ගලේ තිබෙනවා දී කණු සිටවීම සඳහා සකස් කරන ලද කුහරයක්. මෙවැනි කුහර 4 කොනේම 9ක් පමණ තිබෙනවා. මෙතන විශාල ශාලාවක් තිබිලා තියෙනවා. ඒ දවස්වල උත්සව කටයුතු වලට වගේ දේවල් වලට ප්‍රයෝජනයට ගැනීම සඳහා. මෙම චෛත්‍යයට දකුණු පසින් පෙනෙන්නේ ඒ කියන්නේ මෙම විහාරස්ථානයේ මෙම චෛත්‍යයට දකුණු පසින් පෙනෙන කඳු වැටි වල මම අර කලින් කියපු විදිහට දකින්න පුළුවන් රජමහා විහාර. මෙන්න මෙතන තිබෙනවා නෙල්ලිගල රජමහා විහාරස්ථානය. මෙතන ගිනි ජාලාවක් අවුලුවවු දැල්ලුවොත් එම රජමහා විහාරස්ථානයට පෙනෙනවා. ඒ විදිහට තමයි විහාරස්ථාන සකස් කරලා තියෙන්නේ. මෙම තියෙන්නේ මෑත කාලයේ දෙවනියෙන් තියෙන බෝධින් වහන්සේට පිළිසකර කරපු බෝධිපාකාරය 2001 වර්ෂයේ තමයි මේක නිර්මාණය කරලා තින්නේ.
එනම් යාළුවනේ History of Sri Lanka YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් අපි නැවත හමු වෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.